නදිය නිසල්මනේ ගලා බසිනවා. බලන්න මේ පාලම මොකද්ද කියලා. මම දැන් ඉන්නේ කැලණිකාගේ මැද. බලන්න බොරුද කියලා. අර ගලක් කැලණිකාක තමයි. හොඳ කනුවක් තමයි පරණ කනුවක්. පරණ කනුව සමුගන්ට සූදානම්. මොකද්ද මේ පරණ කනුව? යටි අන්තට දැවැන්ත පාලමේ පරණ කනුව. පරණ කනුව සමුගන්ට සූදානම් වෙන්නේ අලුත් කනුව නැගිටිනින්ද. අලුත් කනුව නැගිටිනකොට ඉතින් පරණ කනුව වලට සමුගන්ට වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් බලන්න මෙතන විශේෂත්වයක් තියෙනවා. අලුත් කනුවක් පේන්න තියෙනවා, පරණ කනුවක් පේන්න තියෙනවා. वर्ष 1902 තමයි මේ පැරණි පාලම ඉදි වෙලා තියෙන්නේ. බලන්න අවුරුදු 120 ගාණක් පරණයි. මම දැන් ඉන්නේ කැලණිකාගේ මැද. බලන්න බොරුද කියලා. මේ ගඟේ මැද හරිය තමයි. අලුත් පාලම ඉදි වෙමින් පවතිනවා. ඒක හොඳ වැඩක්. හැබැයි පැරණි පාලමට සමුගන්ට සිද්ධ වෙනවා. ඒක ටිකක් කනගාටුදායකයි. මොනතරම් ඉතිහාසයක්ද? 1989 වගේ ඒකට මට අවුරුදු 5යි. එතකොට සාමාන්‍ය පාලමේ ඔය යකඩ ඇන්දේ වැදිරෙන වතුර ප්‍රමාණයක් ආවා. ඒ කියන්නේ මුළු යටියන්තරම මේක ඔක්කොම යට වෙන්නේ. යටියන්තර යට වුණා. යට වුණා 1989. අපේ තාත්තා එහෙම තමයි උතර හිටියේ. ඒක පාලමේ ඔකේ වැදිලා යන ප්‍රමාණයට වතුර ආවා. එතනින් පස්සේ මෑත කාලෙකදී ආයි ගම් වතුරක් ආවෙන්නේ. කොහොමද දන්නේ මේ යටියන්තර උනේ නේ? ආදි කාලයේ ගමන් ගියේ කරත්තවලින්. යටියන්තර කියන තැනට නතර කරපු තැන. ඒ තොටුපොළ නිතරම යට වෙන තොටුපොළ. ඒ නිසා යට වෙන තොටුපොළ යටියන් තොට කියන එකකින් තමයි මේක බින්දිලා ඉල්ල තියෙන්නේ. දැන් විවිධ පාලම් තියෙනවා, විවිධ ක්‍රම තියෙනවා යටියන්තර හරහා යන්න. නමුත් මේ අතීත සුන්දරත්වයත් එක්ක ආව නම ඒක තමයි. යාවල පිටියට යන්න තමයි මේක ගහලා තියෙන්නේ. සුද්දර මෙතනින් එහාට පාලම ගහගන්න බැරි වුණා. මෙහෙන් ගිහිල්ලා නාගත්තන නර නාවල පිටියට මේක කෝච්චි පාර රේල් එක. ස්ටේෂන්. මේ පොලිස් ස්ටේෂන් ඔක්කොම මේ තියෙන CGR ස්ටේෂන්. CGR එක තමයි. ඔව්. පොලිස් ස්ටේෂන් එක තියෙනවා. ඊට පස්සේ දෙපා මුස්ලිම් විද්‍යාලය. ඒ සේරම දුම්රිය දෙපාර්තමේන්තුවටයි තියෙන්නේ. අවිස්සාවල්නේ. අවිස්සාවල් දැනට අවිස්සාවල් ස්ටේෂන් එක තියෙනවනේ. එතන මෙහා පැත්තට දිගටම කැන්වල් දුම්රිය මාර්ගය තිබිලා තියෙනවා. තිබිලා හැටියන්තරින් තමයි දැනට කෙලවර වුණේ අන්තිමට හැටියන්තරින්. ඉතින් එහාට හදාගන්න බැරිනවා. ඒගොල්ලෝ නාගස්තන්න පැත්තෙන් පැලම් පිටි පැත්තෙන් තමයි හදන්න. ආවල් පිටියෙන් හදන්න. දැන් මේ පාලම ඉවත් වෙනවනේ. උඩ පාලම ඉවත් වෙනවා. කෝච්චි හරවන පුතලක් තියෙනවා ග්‍රවුන්ඩ් එකේ කරාවල. පැත්තකින් පැරණි කනුව, පැත්තකින් අලුත් කනුව. ඒ මැද්දෙන් පාලම උඩ දඩිබිඩිස්. තාත්තගේ අම්මා මේ පාලම හදන දැකලා තියෙනවා. ඒ කතාව තමයි මම දැන් කියන්නේ මෙතන මේ 42 වතුරට ආපු කඳක් වැදිලා තමයි මේ ගේට් එක ඇද වෙලා තියෙන්නේ. කාසි වරුවක් ගෙනල්ලා තියෙනවා. කවුද ගෙනල්ලා තියෙන්නේ? සුද්ධ අපෝය. ඒක හැලිලා තියෙනවා පහල මේ යටියන්තරකින් තොටේ. පෙරලිලා වෙන්නේ. පෙරලිලා තියෙනවා. ඒ කාසි තාමේ ගඟෙන් අහුළු පොතාමේ තියෙන්නේ. යටියන්තරේ ලොකු ඉතිහාසයක් තියෙනවනේ. රාජසිංහ නැත්නම් රාජධානිය. පාරසිංහ රජුගේ රාජධානියේ කෙරවල තමයි යටියන්තර. එතනින් එහාට තිබිලා තියෙන කැලෑව. පාරසිංහ රජුගේ විශ්වාසයේ අවසාන කෙරවල තමයි මේ යටියන්තර තොටුපොළ. අර කන්දේ තමයි ඉඳන්නේ බරණ ගණිතය කෙනෙක්. රාජසිංහ රජුට විස බඳපු ගණිතය. ගණිත කන්දේ. විස බඳලා පස්සේ රාජසිංහ රජුට ඇවිල්ලා හැංගිලා තියෙන යටියන්තර ගණිත කන්දේ කොට කෙස් ගහේ තමයි හැංගිලා ඉන්නේ. ගණිත කන්ද කියලා ප්‍රදේශයේ අදටත් තියෙනවා. යටියන්තර සුන්දරත්වේ නම් බලලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැරණ ඊගල් ටික බැලුවානේ. මේත් කිතුල් තියෙනවානේ. ඈ? ඕගොල්ලෝ නගින්නේ නැහැ? ගස් යටින් යනවා.